ආයිබෝවන් ඉතින් කොහොමද යාළුවනේ වෙන්න මං අද පරණ බඩු කඩේ පැත්තේ ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති PC කම්පියුටර් ගොඩ ගහලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් බලමු ඉතින් එකට මොනවද මේ වගේ තියෙන්නේ කියලා. මේ හાર્ඩ් එකක් පේනවා ඇති. පැත්තකින් කියලා බලමු. පොඩ්ඩක් කිසිම හානියක් වෙලා නැහැ වඩ පේනවා ඇති. මේ පෑන් එක කැඩිලා තියෙනවා. ඉතින් තියෙන බෝඩ් එකේ මෙන්න එක නම් පෙරම තියෙනවා RAM ටිකත් එක්කම තියෙන්නේ ඒක නම් අනිවාර්යයෙන්ම වැඩ කරන එකක් වෙන්න ඕනේ. එහෙනම් අවුල් කිසිම දෙයක් නැතිව බෝඩ් එකේ වැලියු බැලමට කියන්න පුළුවන්. තියෙන PC වගේ තියෙන්නේ වෙන තව එකක් තියෙනවා. ඉතින් තියෙනවා RAM නන්නේ. බෝඩ් එකලා තියෙනවා. කරේ තියෙනවා. වෙන පොඩ්ඩක් කරලා බලන්න ඕනේ. ඒක කොහොමද කියලා. නැත්නම් තියමු.
මෙන්න මෙතන කා සෙට් එකකුත් තියෙනවා. ටියුනර් විතරක් තියෙන එකක්. ඊළඟට වෙනදි දැන් මෙතන PC 20ක් විතර තියෙනවා. කීබෝඩ් එකක්. ගොඩක් බෝඩ් පොසෙත් එක්කම තමයි තියෙන්නේ. ගොඩක් මෙතන තිබ්බ මැෂින් මේ ඔය විදිහ තමයි PC තියෙන්නේ. ඉතින් එතනින් එහාට අපි පොඩි රවුමක් දාලා බලමු රවුම මොනවද තියෙන්නේ කියලා. ඔයාලට පේන ඉතින් එතන මේ බොක්ස් එක ඇතුලේ මම උත කරන වීඩියෝ වලට පෙන්නුවා. ඕන තරම් බෝඩ් වර්ග තියෙනවා මේකේ. වැඩක් ගන්න පුළුවන් ඒවා තියෙනවා. සුතාවේ අනුව ඇවිල්ලා හොයාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ලෑම්ප් එක ඇත්තටම මේ නම් කිසිම අවුලක් නැතුව ඉතින් බොහෝ දුරට බැටරිය බහැලා අයින් කරපුවා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන ජපාන් සෙට් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික එකක්. පොඩක් ඩිස්ප්ලේ කවුරු විදිහට තියෙන්නේ. ඒවා නම් සාමාන්‍ය දේවල් හදාගන්න පුළුවන් දේවල්. පොඩ්ඩක් ගලවලා බැලුවා නම් අපිට හොයාගන්න පුළුවන් රිපෙයාර් එකක් කරලා තියෙනවද කියලා. උඩත් සෙට් එකක් පේන්න තියෙනවා. බලමු අපි අරගෙන මොකද්ද කියලා. සිංගල් සෙට් එකක්. තවත් ඒ වගේම එකක් තියෙනවා. මෙතන CRT TV වගේක් තියෙනවා. වෙන මොකක් හරි වෙලා කළා වඩ වෙන බෝඩ් එකත් එක්කම තමයි තියෙන්නේ. මේ Sony setup එක. Ini Panasonic anggal di sini nawi TV එකක්. මේ කලසුදු TV තියෙනවා මෙතන කීපයක්ම තියෙනවා. ගොඩක් කට්ටියම ඇන්ටික් බඩු වලට හොයනවා. ඉතින් හොයන කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බරේ දාලා තියෙනවා කෝල් එකක් ගන්න මම ලොකේෂන් එක දෙන්නම්. මෙන්න මේ TV එකේ බෝඩ් එකත් ඇතුලේ තියෙනවා. මේක ට්‍රාන්ස්ෆර් හතරක් තියෙනවා මේකේ.
power switch එකක්. යාළුවනේ මෙතන තියෙනවා Samsung TV එකක්. මෙතන electric switch එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මම කැරකිලා බලද්දී මට ගෙනියන්න කියලා තුනේ මෙතන මේ Pioneer amp එකක් තියෙනවා. ඒකයි මේ පොඩි සබ් එකක් තියෙනවා. අන්න ඒකයි ඊළඟට මෙන්න මේ සෙට් එක 10 watt 110 සෙට් එකක්. ඉතින් මම මේ දෙක මේ කැලි තුන තමයි අරන් යන්නේ. ඉතින් අරන් ගිහින් මේකෙත් මම ඔයගලන්ට වීඩියෝ 3ක් විදිහට කරලා දානවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.